කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා? අද වීඩියෝ එකටත් ආදරයෙන් පිළිගන්නවා ඔයාලව. අද තවත් ලස්සන සීතල අඩු දවසක්. දැන් එන්නම සීතල අඩු වීගෙන තමයි යන්නේ. මේ තියෙන්නේ සිබියෝල තියෙන shopping mall එකක්. දැන් අපි මේ යන්නේ පාකින් එකට. අර මම ඉස්සරහා පෙන්නුවේ එතනිනුත් මෝල් එකට ඇතුල් වෙන්න පුළුවන්. මේ විදිහට වාහනවල එන අයට ගිහිල්ලා වාහන පාක් කරලා මෙතනින්ම මෝල් එකට ඇතුල් වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි කායකත් පාක් කරලා මුලින්ම යනවා ෆුඩ් කෝට් එකට මොනවා හරි කාලා ඉන්න. මොකද ඉතින් මෝල් එක පුරාම ඇවිදින්න පටන් ගත්තට පස්සේ අපිට ආපහු කන්න එන්න බැරි වෙන නිසා. ගොඩාක් ඇවිදින්නත් තියෙන නිසා අපි ඉතින් මුලින්ම හිතුවා කාලා හිටියොත් හොඳයි කියලා. ඉතින් මේ වෙලාවේ ඒවන් බබාත්නිදී ඒක තමයි හොඳම වෙලාව අපිට කෑම කන්න. පාකින් එකේ ඉඳලා අපිට බබාගේ ස්ට්‍රෝල එක තිබ්බ නිසා ලිෆ්ට් එක තමයි යූස් කරලා අපි උඩ තට්ටුවට ආවේ. දැන් අපි යනවා shopping කරන්න. දැන් ඉතින් ස්ප්‍රින්ග් සීසන් එකේ අවසාන කාලේ තමයි ගෙවෙන්නේ. ඊළඟට ලබන මාසේ ඉඳලා සමර් එක පටන් අර ගන්නවා. මේ තියෙන්නේ මෝල් එකේ ෆුඩ් කෝට් එක. මම ඉතින් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මේ වෙනකොට සමර් එකට අවශ්‍ය වන දේවල් shops වල දාලා තියෙනවා. විශේෂයෙන්ම ඇඳුම් තමයි ඉතින් clothing stores වල දාලා තියෙන්නේ. විශේෂයෙන්ම ඉතින් ඇඳුම් මේ සමර් එකට වෙනස් වෙනවනේ. අපිත් ආවේ අලුතෙන් දාලා තියෙන සමර් කලෙක්ෂන් එක ටිකක් බලන්න. ඉතින් මං හිතුවා අද මාත් එක්ක ඔයාලවත් shopping එක්කන් යන්න. එහෙනම් මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඔයාලා බලන්නකෝ සමර් එකට දාලා තියෙන ඇඳුම් ලස්සනද කියලා. සාමාන්‍යයෙන් රොමේනියාවේ ඇඳුම් ටිකක් මිලෙන් වැඩි. අඩුවට ගන්න පුළුවන් ෂොප් තියෙනවා. හැබැයි ඒ වගේ ඇඳුම් වල ක්වොලිටි එක හරි නැහැ. මෙහි මිනිස්සු බ්‍රෑන්ඩඩ් දේවල් වලට ගොඩාක් පුරුදු වෙලාත් ඉන්නේ. බ්‍රෑන්ඩඩ් ඇඳුම් වලට, ෂූස් වලට, බෑග්ස් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා මෙහෙ. මොකද ඒ වගේ ක්වොලිටි එක හොඳයිනේ. වියදම් කරන මුදලට හොඳ වටිනාකමක් තියෙනවා බ්‍රෑන්ඩඩ් බඩුවල. නමුත් ඉතින් දැන් පොඩි බබාලට වගේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් අවශ්‍ය වෙන්නේ නැහැ. එයාලා ඉක්මනට ලොකු වෙනවා, කෑම බීම ඇඳුම් වල හලා ගන්නවා. ඉතින් ඒ නිසා ලොකු මුදලක් බ්‍රෑන්ඩඩ් ඇඳුම් වලට වියදම් කරලා එයාලට අරගන්න එක තේරුමක් නැහැ. හැබැයි කොහොම වුණත් රොමේනියාවේ බබාලාගේ ඇඳුම් ටිකක් ගණන්. හැබැයි ඒව හරි ලස්සනයි. මෝල් එකෙනුත් මම නම් බබාට ඇඳුම් ගන්නවා. හැබැයි මම ඊට වැඩිය බබාට ඔන්ලයින් ස්ටෝර්ස් වලින් තමයි ඇඳුම් ඕඩර් කරගන්නේ. ඉතින් ඒ වගේ මැටීරියල් එක බලලා කොටන්නේ බබාලට අඳවන්නේ. ඉතින් එහෙම බලලා තමයි බබාට ඔන්ලයින් ස්ටෝර්ස් වලින් ඇඳුම් ඕඩර් කරගන්නේ. මොකද ඒක ලාභයි මෝල් එකකින් ගන්නවට වැඩිය. මාස ගාණක්ම සීතලේ ඉන්න නිසා මෙහි අයට රස්නේ කාලේ ටිකක් අමාරුයි.
මේ අයට විතරක් නෙමේ දැන් අපිටත් ඒක ටිකක් අමාරුයි ගොඩක් රස්න දරාගන්න. සමයකට එන ඇඳුම් රස්නේ අඩුවෙන් දැනෙන විදිහේ ඇඳුම් තමයි මෙහි විකුණන්න තියෙන්නේ. මේක ගොඩාක් ලොකු මෝල් එකක්. අපි ඉතින් ෂොප්ස් කීපයකටම ගියා බලන්න. ඉතින් මොකද හිතෙන්නේ ඔයාලට? මෙහි ෂොපින් මෝල් හොඳයිද? ඔයාට හිතෙන දේ කමෙන්ට් එකකින් දාන්නකෝ. මෝල් එකට ආවම වෙලාව යනවා තේරෙන්නේ නෑ ඉතින්. ඒත් දැන් ඉස්සර වගේ ගොඩක් වෙලා අපිට මේ වගේ තැන්වල ඉන්න බෑ එවුන් බබා නිසා. හැබැයි එයා අද නම් කරදර කරේ නෑ. හොඳ ළමෙක් වගේ හිටියා. ඒ නිසා අද වැඩිපුර වෙලාවක් මෝල් එකට වෙලා ඉන්න පුළුවන් වුණා. ෂොපින් කරලා අපිට ඕන කරන ඇඳුම් කිහිපයකුත් අරගත්තා. ඉතින් අවුරුද්දකට එකපාරක් තමයි රොමේනියාවට සමයක එන්නේ. ඉතින් ඒ කාලෙට ගොඩාක් ලස්සන ඇඳුම් විකුණන්න තියෙනවා මෝල් එකේ. ඉතින් ඊට පස්සේ අපිට අවශ්‍ය කරන දේවල් අරගෙන අපි ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ඔයා මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? ලස්සනයිද වීඩියෝ එක? අද වීඩියෝ එක බැලුවටත් thank you ඔයාට. ඊළඟ සතියේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.